පණිවිඩකරුවා මරා දැමීමේ වැඩපිළිවෙලක් මේ යන්නේ. සම්පත් ලීසින් පොලිය අඩුම පහසුම ලීසින් ගන්න විශ්වසනීය සම්පත් බැංකුව වෙත එන්න. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දෑසිරි ජයසේකර මහතා අද පස්වරුවේ යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ රේගු පරීක්ෂාවකින් තොරව බහලුම් 323ක් නිදහස් කළේ යයි ඔහු කළ ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමටයි. රේගු ආයතනයේ තිබුණ ඒ වෘත්තීය සමිතිය තමයි කිව්වේ මේ සම්බන්ධව බලන්න ඕනේ මේකේ මත්ද්‍රව්‍ය තියෙන්න පුළුවන් මේ වගේ අවයව තියෙන්න පුළුවන් භයානක ද්‍රව්‍ය තියෙන්න පුළුවන් කියලා. ඒව සම්බන්ධව අපි කිව්වේ පරීක්ෂණයක් වහාම කරන්න. පැය 5කට අධික කාලයක් මම අවශ්‍ය කරන පිළිතුරු ටික දුන්නා. ප්‍රශ්න ඇහුවා. පණිවිඩකරුවා මරා දැමීමේ වැඩපිළිවෙලක් මේ යන්නේ.